කොහොමද KS P කියලා. ඊට පස්සේ ඔයාලා මතක තියාගන්න කිව්වා මම කොහොමද කිව්වේ? කැලේ මගේ යකඩේ කියලා. කැල්සියම් මැග්නීසියම් යකඩ නැත්නම් අයන් කියලා. හරිද? පුතේ ඔය ටික කතා කරලා අපි ඊළඟට ඉන්නවා. පුතේ සජීවී සෛල සැදලා තියෙන සංයෝගාකාර දෙකක් කතා කරා. මොනවාද? කාබනික සංයෝගය, අකාබනික සංයෝගය. කාබනික සංයෝග කියන්නේ මොනවාද? කාබන අඩංගුන සංයෝග. අකාබනික සංයෝග කියන්නේ කාබන අඩංගුන නැති සංයෝග. ඒ සංයෝග හරියටම කාබනික සහ අකාබනික විදිහට වෙන් කරන්න බෑ ඔය පදනම මත. මොකද සමහර සංයෝග තියෙනවා කාබන තිබුණත් මොන සංයෝගයකද? අකාබනික සංයෝග. උදාහරණ कार्बन डाइऑक्साइड कार्बन मोनोऑक्साइड कार्बन बाइकार्बोनेट ඊට පස්සේ අපි කතා කරනවා පුතා අපි සංයෝග කතා කරනවා හතරක් කාබනික සංයෝග හතරක් ජීවී පදාර්ථය හැදෙලා තියෙන මොනවාද කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන නියුක්ලියික් ආම්ල ඔහොම වලින් කියමු මූලජව සංයුතිය කෝ